අයිබෝවන් යාළුවනේ. ඉතින් මම වෙනද වගේම වීඩියෝ එකක් මේ අදත් ගෙනාවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ එඩයුකේෂන් අධ්‍යාපනය ගැන. ඉතින් එඩයුකේෂන් අධ්‍යාපනය වෙන කියන්නේ සරලව කිව්වොත් ඉගෙන ගන්න එක. ඉගෙන ගන්න එක නිකම්ම ඉගෙන ගන්න එක නෙවෙයි. අපිට පාසලෙන් විශ්වවිද්‍යාලයෙන් පරපුරෙන් පරපුරට එතකොට අම්මලා තාත්තලා කියා දෙන ඒවා පොත් මගින් එතකොට සමාජ මාධ්‍ය ඒ වගේම අලුත් තාක්ෂණය වගේ දේවල් පාවිච්චි කරලා ඒ වගේම ගුරුවරයෙක්ගෙන් පන්තියක් ටියුෂන් පන්තියකින් නැත්තම් පන්තියකින් එහෙම ලබන අධ්‍යාපනයක් එතකොට පොත් පත් වලින් ඒ වගේ ලබන අධ්‍යාපන වලින් ඔයා අධ්‍යාපනය තියෙන්නේ අධ්‍යාපනය වෙන කියන මාර්ගාවේ ඉගැන්වීම කියන එකක් තියෙනවා. එඩයුකේෂන් කියන වචනේ හැදිලා තියන්නේ ලතින් භාෂාවේ තියෙන එඩුකෝ කියන වචනේ නිසා. ඉතින් අපිට අධ්‍යාපනය ලැබෙන වර්ග තුනක් තියෙනවා. එක තමයි විධිමත් අධ්‍යාපනය. අනිත් එක තමයි විශ්වවිද්‍යාලයක් තුළ ලැබෙන ඒ විධිමත් අධ්‍යාපනයක්. නැත්නම් අවිධිමත් අධ්‍යාපනය. ඉතින් විධිමත් අධ්‍යාපනයට අයිති පාසලකින් හෝ විශ්වවිද්‍යාලයකින් එකකින් පන්තියකින් ඉගෙන ගන්න එකක්. අවිධිමත් අධ්‍යාපනයට අයිති පොතකින් වීඩියෝ එකකින් ඒ වගේ දෙයකින් ඉගෙන ගන්න එක තමයි අවිධිමත් අධ්‍යාපනය කියන්නේ. අවිධිමත් අධ්‍යාපනය උනාට ඒක අවිධිමත් අධ්‍යාපනය වගේ ඔයාට කෙසේ හෝ අවිධිමත් හෝ විධිමත් ලෙස අධ්‍යාපනය ලැබෙනවා නම් ඒක තමයි වටින්නේ. අවිධිමත් ලෙස හෝ විධිමත් ලෙස ඔයාට අධ්‍යාපනය ලැබෙනවා නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් අපි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගැන කිව්වොත් අවුරුදු 2000කට වඩා ලොකු අධ්‍යාපන ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ පැවතෙනවා. වසර 2000කට කලින් ඉඳන් පටන් ගත්ත එක අද වෙනකම් තියෙනවා කියන්නේ අපිට කොච්චර ලොකු ආඩම්බරයක්ද යාළුවනේ හිතන්න. ඉතින් ඉතිහාසයේ තියෙන තවත් විශේෂම අධ්‍යාපනය ගියද ශ්‍රී ලංකාවේ විශේෂම සිදුවීමක් වුණාද 1948 ඉඳලා නිදහස් අධ්‍යාපනය පිහිටුවීම. ළමයින්ට දැන් නිදහස් අධ්‍යාපනයක් කරන්න පුළුවන් වෙනවා. මොකද නිදහස් අධ්‍යාපනය කන්නංගර W.W. කන්නංගර මහතා හොයාගත්තේ ඒ කන්නංගර මහතා ඒ කරපු ලොකු උතුම් ක්‍රියාව නිසා කන්නංගර මහතා ගොඩක් ළමයි දුප්පත් ළමයි ඉංජිනේරුවරු වෛද්‍යවරු ඒ වගේ හොඳ තැන්වල ඉන්නේ ඒ කන්නංගරතුමා ගැන. ඉතින් අදටත් අපි ගරු කරන වීරය තමයි කන්නංගර නැතිතුමා කියන්නේ. සාක්ෂරතාවය හරහා 92% ඉහළින් ගිහින් තියෙනවා. 92% ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය නිසා ඉහළට ගිහින් තියෙනවා. ඒක කොච්චර හොඳයිද යාළුවනේ බලන්න. එතකොට කන්නංගර මැතිතුමා අධ්‍යාපනය වැඩපිළිවෙල ලංකාවට කරපු ප්‍රධානම හේතුව ඒකයි. ඉතින් අපිත් කන්නංගරතුමාට ගරු කරන්න ඕනේ අපිට නිදහස් අධ්‍යාපනය හදලා දුන්නට. අදටත් අපිට සල්ලි අවශ්‍ය නැතුව ඔය පාසලකට යෑමට අවස්ථාව හම්බ වෙන්නේ ඒ උතුම් කන්නංගර මහතා නිසාය. ඉතින් මම එඩුකේෂන් ගැන කියන වීඩියෝ එක ඉවරයි. ඉතින් තවත් වීඩියෝ එකකින් මම ආයෙ එන්නම්.